හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් කැෆේ අපේ මූවී channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2025 වසරේ රිලීස් වුණ ස්නෝ වයිට් කියන ෆැන්ටසි මූවී එක ගැන. එකමත් එක් කාලෙක කරුණාවන්ත රජතුමගේ රජුගේ පාලනය කරපු ලස්සන සුන්දර රාජධානියක් තිබුණා. දවසක් එයාලා ලොකු හිමිගුණාටුවක් මැදින් යද්දි රජිනී ලස්සන පුංචි කුමාරිකාවක් ඉපදෙනවා. කුමරිය හිමිගුණාටුවක් මැද ඉපදුණු නිසා එයාට ස්නෝ වයිට් කියලා නම තබනවා. කුමරිය ටිකෙන් ටික ලොකු වෙද්දී රාජධානිය හැමෝමත් එක්ක කුමරිය මිතුරු වෙනවා වගේම රාජධානිය ආදරෙන් සාමකාමීව පාලනය කරන්න කොහොමද කියලා රජතුමා රජින කුමරියට කියලා දෙනවා. මෙහෙම ටික කාලයක් ගෙවිලා යද්දී එක අවාසනාවන්ත දවසක දරුණු රෝගයෙන් රජින මිය යනවා. ඉතින් රජතුමා ස්නෝ වයිට් මෙහෙම දුකින් කාලය ගෙවෙනකොට දවසක් මේ රාජධානියට ගොඩක් රෝමත් දක්ෂ කාන්තාවක් එනවා. මේ කාන්තාවගේ සුන්දරත්වයට වශී වුණු රජතුමා ඇය ඔහුගේ බිරිඳ කරගන්නවා. පිටතින් ඇය ගොඩක් හොඳ කෙනෙක් වගේ පෙන්වත් ඇත්තටම ඇය ගොඩක් නපුරු මායාකාරියක්. දකුණු රාජධානියෙන් සතුරු ආක්‍රමණයක් සිද්ධ වෙන්න යන්නේ කියලා දැනගත්තු රජතුමා යුද්ධයට යන්න පිටත් වෙනවා. යන්න කලින් රජතුමා එක මාලයක් ස්නෝ වයිට්ට දෙනවා. ඒත් යුද්ධයට ගිය රජතුමා ආයේ කවදාවත් ආවේ නැහැ. මේ නිසා නපුරු මායාකාරී රාජධානිය පාලනය කරන්න පටන් ගන්නවා වගේම නපුරු රජින ගොවියනු සෙබළු බවට පත් කරලා එයාගේ වැඩ ටික කරගන්නවා වගේම හොර රහස්‍යම රාජධානියේ ධනයත් මංගොල්ල කනවා. නපුරු රජින ගාව තියෙනවා කතා කරන එක මායා කඩපතක්. එය හැමදාමත් වගේ ඇයගේ මායා කඩපත ළඟට ගිහින් අහන්න එක දෙයයි. ඒ තමයි මේ රාජධානියේ ඉන්න වැඩිපුරම ලස්සන කෙනා කවුද කියලා. මායා කඩපත රනව ඇය තමයි මේ රාජධානියේ ලස්සනම කාන්තාව. නපුරු රජින ස්නෝ වයිට්ගේ කොණ්ඩේ කපලා දාලා එයාව මාලිගාවේ සේවිකාවක් කරගන්නවා වගේම මාලිගාවෙන් එළියට යන එකත් තහනම් කරනවා. මෙහෙම ටික කාලයක් ගත වෙලා යනවා. රාජධානි මිනිස්සුන්ටත් අමතක වෙනවා ස්නෝ වයිට් කියලා කුමාරිකාවක් හිටියදත් කියලා. ඉතින් එක දවසක් ස්නෝ වයිට් මාලිගාව පිරිසිදු කර කර ඉන්න අතරේ එයාට මුල්තැන්ගේ පැත්තෙන් සද්දයක් ඇහෙනවා. ඉතින් එයා ඒ පැත්තට ගියාම දකිනවා ජොනතන් කියලා කෙනෙක් මාලිගාවේ කෑම හොරගම් කරනවා. ස්නෝ වයිට් ජොනතන්ගෙන් ඔයා මේ මොකද්ද කරන්න කියලා ඇහුවම තමයි එයා දැනගන්නේ මාලිගාවෙන් එළියේ ඉන්න මිනිස්සු කන්න කෑමවත් නැතුව ගොඩක් දුක්පර ජීවිතයක් තමයි ගත කරන්නේ කියලා. එදා රෑ නපුරු රජින කෑම කන අතරේ එතෙන්ට ආව ස්නෝ වයිට් රජිනට කියනවා රාජධානි මිනිස්සු ගොඩක් දුක්පර ජීවිතයක් ගත කරන්නේ. එයාලට කන්න කෑමවත් නැහැ. මගේ අම්මයි තාත්තා ඉන්න කාලේ අපිම කෑම හදලා එයාලට ගෙනහින් දුන්නා. දැනුත් අපි ඒ වගේ දෙයක් කරමුද කියලා ඇහුවම රජිනට හොඳටම කේන්ති යනවා. එයා ස්නෝ වයිට්ට කියනවා එහෙම කිසි දෙයක් අවශ්‍ය නැහැ. එයාලා ජීවත් වෙන විදිහටම එයාලා ජීවත් වෙයි කියලා කියනවා. ඒත් එක්කම මේ වෙලාවේ මාලිගාවේ ආරක්ෂකයෙක් අර කලින් කෑම හොරගම් කරපු ජොනතන් කියන හොරාව අල්ලගෙන රජින ළඟට අරගෙන එනවා. මාලිගාවේ දේවල් හොරගම් කරපු නිසා රජිනටත් හොඳටම කේන්ති ගිහින් එයා මාලිගාවේ සෙබළුන්ට අණ කරනවා මේ හොරාව මාලිගාවේ ප්‍රධාන ගේට්ටුවේ ගැට ගහලා තියන්න කියලා. ස්නෝ වයිට් ඒ දේ කරන්න එපා කියලා කිව්වත් රජින එයාටත් හොඳටම බැලලා එතනින් යනවා. ටික වෙලාවකට පස්සේ ස්නෝ වයිට් දකිනවා ජොනතන් මාලිගාවේ ඉස්සරහා ගේට්ටුවේ ගැට ගහලා තියෙනවා. එයා ඉක්මනට එතෙන්ට ගිහින් ජොනතන්ව නිදහස් කරලා එයාට කන්න පාන් කෑල්ලකුත් දීලා එතනින් යන්න කියලා කියනවා. ජොනතන් ස්නෝ වයිට් ස්තුති කරලා එතනින් දුවලා යනවා. මේ හැමදේම දිහා නපුරු රජින උඩ වෙලා බලාගෙන තමයි ඉන්නේ. එයා ඊට පස්සේ මායා කැඩපත ළඟට ගිහින් අහනවා මේ ලෝකේ ඉන්න වැඩිපුරම ලස්සන කෙනා කවුද කියලා. මායා කැඩපත කියනවා ඒ ඔබයි උත්තමාවිනි කියලා. ඒත් ඉන්න මේ ලෝකෙට තවත් ලස්සන කෙනෙක් අවදි වෙලා. එයා ඔබතුමියටත් වඩා ගොඩක් ලස්සනයි කියලා මායා කැඩපත රජිනට කියනවා. රජිනට මේ නිසා හොඳටම කේන්ති යනවා. එයා තේරුම් ගන්නවා මායා කැඩපත මේ කියන්නේ ස්නෝ වයිට් ගැන කියලා. මේ නිසා රජින එයාගේ එක දඩයක් කාර්යයකව කැඳවලා එයාට කියනවා ස්නෝ වයිට්ව ඇපල් කඩන්න කියලා කැලේ ඇතුළට එක්කගෙන ගිහින් එයාව මරලා දාලා එයාගේ හදවත අරගෙන ඉන්න කියලා දඩයක් කාර්යයට අණ කරනවා. අවුරුදු ගානකට පස්සේ කැලේට ආපු ස්නෝ වයිට් සතුටින් ඇපල් කඩ ඉද්දි අර දඩයක් කාර්යයත් ස්නෝ වයිට්ව මරලා දාන්න එයාගේ බෙල්ලට කඩුව තියෙනවා. ඒත් එයාට ඒක කරන්න බෑ. මුකුත් හිතා ගන්න බැරුව ඉන්න ස්නෝ වයිට් දඩයක් අරගෙන ඔයා මේ මොකද්ද කරන්න හදන්නේ කියලා ඇහුවම තමයි එයා කියන්නේ රජින තමයි මට ඔයා මරන්න කියලා නියෝග කරේ. මගේ හිත වෙනස් වෙන්න කලින් ඉක්මනට මෙතෙන් දුවලා යන්න කියලා කියනවා. මේ නිසා හොඳටම බය වෙන ස්නෝ වයිට් කැලේ ඇතුළට දුවලා යනවා. ස්නෝ වයිට් මේ දුවන්නේ ටිකක් බය හිතෙන මායා කැලයක් ඇතුළට. එයා එහෙට මෙහෙට වැටි ගිහින් අන්තිමට කැලේ එක තැනක නතර වෙනවා. ඒත් එක්කම බය හිතෙන ඇස් දෙක අතුරෙන් දැන් එයා ළඟට එනවා පෙන්නනවා. නපුරු සතෙක් කියලා හිතුවත් ඇත්තට මේ හිංසක මුව පැටියෙක්. ඒත් එක්කම එතෙන්ට ඉරේලිය වැටලා හැංගිලා හිටියනේ සතුත් ස්නෝ වයිට් ළඟට එනවා. ඊට පස්සේ එයාලා ස්නෝ වයිට්ව කැලේ ඇතුළේ තියෙන පුංචි ගෙදරක් ළඟට එක්ක කරගෙන යනවා. ස්නෝ වයිට් සතුත් එක්ක ගෙදර ඇතුළට යනවා. ඒත් ඒ වෙලාවේ ඒ ගෙදර කවුරුවත් හිටියේ නැහැ. ගෙදර ඇතුලේ පුංචි ඇඳවල් කිහිපයක් තියෙනවා කියලා දැකපු ස්නෝ වයිට් එයාට තියෙන මහන්සිය නිසාම ඉක්මනට ඇඳට ගිහින් නිදා ගන්නවා. ඒත් එක්කම ස්නෝ වයිට් එක්ක ආපු අනිත් සතුත් එක එක තැන්වල වැටලා නිදා ගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ මේ කැලේම ජීවත් වෙන කුරුමිට්ටු 7 දෙනෙක්ව. එයාලා තමයි ස්නෝ වයිට් දැන් ඉන්න ගෙදර අයිතිකාරයෝ ටික. දැන් අපිට පෙන්වන්නේ එයාලා පත්ලකට ඇවිත් මැණික් හරන පටන් ගන්නවා. පතල් හාරන එක තමයි එයාලගේ රස්සාව. ඊට පස්සේ එයාලා එදා දවසේ එයාලගේ වැඩ ටික ඉවර කරලා දාලා ගෙදර එන්න පිටත් වෙනවා. ගෙදරට ආපු හැමෝම දැන් ලෑස්ති වෙන්නේ නිදා ගන්න. ඒත් තාමත් ස්නෝ වයිට් ඒ ඇඳේ නිදාගෙන තමයි ඉන්නේ. ඒත් මේ මුකුත් දන්නේ නැති කුරුමිට්ටු ටික
එයාලා ගැඳේ කවුරු හරි ඉන්නවා කියලා දැකලා බය වෙලා දුවන්න පටන් ගන්නවා. ඒත් එයාලගෙන් ඩෝපි කියන කුරුමිට්ට විතරක් කාමරය ඇතුලේ හිර වෙනවා. ඩෝපි ඊට පස්සේ බයෙන් ස්නෝ වයිට් ළඟට ගිහින් එයා පෙරවන් හිටපු රෙද්දයින් කරාට පස්සේ තමයි එයා දකින්නේ එතන ඉන්නේ රාක්ෂයෙක් නෙවෙයි ලස්සන ගෑනු ළමෙක් කියලා. ඒත් එක්කම ස්නෝ වයිට් සීයනවා. එයා ඩෝපිව දැකලා බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා වගේම ඩෝපිත් බයෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ස්නෝ වයිට් තේරුම් ගන්නවා එයාට මේ කුරුමිට්ටෙන් කිසිම කරදරයක් නැහැ කියලා. ඊට පස්සේ ස්නෝ වයිට් කුරුමිට්ට ළඟට ගිහින් කියනවා මගෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඔයාගේ නම මොකක්ද කියලා අහනවා. ඒත් ඩෝපි මුකුත්ම කියන්නේ නැහැ. ඒත් එක්කම මේ වෙලාවේ අනිත් කුරුමිට්ටු ටිකක් ඩෝපිව බේරගන්න කෑ ගහගෙන මෙතෙන්ට දුවලෙනවා. ඩෝපි ඉක්මනට මේ ඇයව නවත්තනවා. ඊට පස්සේ තමයි කුරුමිට්ටු ටික හරියටම ස්නෝ වයිට්ගේ මූණ දකින්නේ. ඊළඟට එයාලා ස්නෝ වයිට්ගෙන් එක එක ප්‍රශ්න අහලා එයාත් එක්කම ඉතුරු වෙන්න හදනවා. ඒත් මෙයාලගෙන් ග්‍රම්පි කියන කුරුමිට්ට නම් ස්නෝ වයිට් මෙහි ඉන්නවට එච්චර කැමති නෑ වගේ. එයා ස්නෝ වයිට් කෑ ගහලා කියනවා රජුගේ නාමයෙන් යටත් වෙන්න කියලා. ඒ නිසා ස්නෝ වයිට් මෙතනින් පිටත් වෙලා යන්න හදනවා. යන්න කලින් කුරුමිට්ටු ටික ස්නෝ වයිට්ගෙන් අහනවා ඔයාගේ නම මොකක්ද කියලා. ස්නෝ වයිට් කුරුමිට්ටන්ට මගේ නම ස්නෝ වයිට් කියලා කිව්වම තමයි එයාලා දැනගන්නේ මේ ඉන්නේ කුමරිය කියලා. ඊට පස්සේ කුරුමිට්ටු ටික ස්නෝ වයිට්ගෙන් ඔයා දැන් කොහෙද යන්නේ කියලා ඇහුවම තමයි එයා කියන්නේ රජින මාව මරන්න හදනවා. ඒ නිසා තමයි මම මාලිගාවෙන් ඈතට යන්නේ කියලා කියනවා. ඒත් එක්කම ලොකු වැස්සක් වහින පටන් ගත්ත නිසා කුරුමිට්ටු ටික ස්නෝ වයිට්ට කියනවා අද මෙහි නතර වෙලා යන්න කියලා. ස්නෝ වයිට්ත් ඒකට කැමති වෙනවා. දැන් අපිට වෙන්න නාපුර රජින මායාකඩපත ළඟට ගිහින් කවුද වැඩිවරම ලස්සන කියලා අහනවා. කැඩපත කියනවා කැලේ ඇතුලේ ඉන්න ස්නෝ වයිට් තමයි ලස්සනම කියලා. මේක හැවම රජිනට හොඳටම කේන්ති යනවා. ඊට පස්සේ රජින අර හදවත කියන්නේ කියලා දුන්න පෙට්ටිය ඇරලා බලනකොට තමයි එයා දකින්නේ දඩයක්කාරයා හදවත වෙනුවට ඇපල් ගෙඩියක් තමයි අරන් ඇවිත් තියෙන්නේ කියලා. මේ නිසා තවත් කේන්ති ගිය රජින දඩයක්කරුව අරගෙන එන්නේ කියලා සෙබළුන්ට අන කරනවා. දඩයක්කරුව රජිනට කියනවා ඔයාගේ හිතේ පොඩි හරි කරුණාවක් තියෙනවා ස්නෝ වයිට්වත් අතාරින්න කියලා. ඒත් ඔහු කියපු කිසි දෙයක් ගණන් නොගත් රජින දඩයක්කරුව සිර කරන්න කියලා අන කරනවා වගේම ස්නෝ වයිට්ව අල්ලගෙන ඉන්න යාළ සේනාවකුත් වනාන්තරයට යවනවා. පහුවදා අපිට කුරුමිට්ටන්ගේ ගෙදර පෙන්නනවා. එයාල්ල සමගින් කිසිම වැඩක් කරගන්න බෑ. උදේ කෑම කන්න ගිහිල්ලා ලොකු රණ්ඩුවක් මෙයාලා ඇති කරගන්නවා. මේ රණ්ඩුව නිසා මෙතන තිබුණු එක කෑම එකක් ඩෝපිගේ ඔලුවට වැටෙනවා. අනිත් කුරුමිට්ටු හැමෝම ඩෝපිට hina වෙන්න පටන් ගන්නවා. මේ නිසා හොඳටම දුක හිතෙන ඩෝපි ගේ ඇතුලෙන් එළියට යනවා. මේක දැකපු ස්නෝ වයිට් ඩෝපි ළඟට ගිහින් එයාගේ හිත හදන්න උත්සාහ කරනවා. ස්නෝ වයිට් ඩෝපියෙන් අහනවා ඔයා හොඳින් නේද? ඔයා කතා කරන්න බයයි නේද කියලා අහනවා. ඩෝපිත් මේකට ඔලුව වන්නවා. ස්නෝ වයිට් ඊට පස්සේ ඩෝපිට විසිල් ගහන විදිය කියලා දෙනවා. කොහොම හරි ටික වෙලාවකින් ඩෝපි ලස්සනට විසිල් ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඩෝපි යාගේ අනිත් කටින් තැන්ට ගිහින් විසිල් ගහලා පෙන්නනවා. අනිත් කුරුමිට්ටු ටිකත් ගොඩක් පුදුමයෙන් බලන් ඉන්නවා ඩෝපි මේ මොකද්ද කරන්නේ කියලා. කුරුමිට්ටු ටික මේ සංගීතයට ගොඩක් කැමති වෙනවා. ඒත් ග්‍රම්පි නම් තාමත් ටිකක් කේන්තියෙන් තමයි ඉන්නේ. ස්නෝ වයිට් මේ වෙලාවේ ග්‍රම්පිට කියනවා ඔයාට කේන්ති යන එක සාධාරණයි ග්‍රම්පි මහත්තයා. ඒත් අපි හැමෝම එකිනෙකාට අහුම්කම් දෙන්න ඕන කියලා ස්නෝ වයිට් කුරුමිට්ටන්ටත් වැඩ බෙදලා දීලා මේ ගෙදර පිරිසිදු කරන්න පටන් ගන්නවා. ගෙදර පිරිසිදු කරලා ඉවරනාට පස්සේ ස්නෝ වයිට් හිතෙනවා එයාගේ තාත්තා තාම ජීවතුන් අතර ඇති කියලා. මොකද රජුගේ නාමයෙන් සටන් කරන කැරලිකරුවෝ මේ කලේ තාම ඉන්න නිසා. ඒත් එක්කම කුරුමිට්ටන්ගේ ඔරලෝසුවේ ලාමක වැදුණු නිසා එයාලා වැඩට යන්න පිටත් වෙනවා. ස්නෝ වයිට්ත් කුරුමිට්ටන්ගේ ගෙදරින් පිටත් වෙලා කැලේ ඇතුළට යනවා. ස්නෝ වයිට් මෙහෙම කැලේ ඇතුළට ඇවිදන් යද්දි කවුදෝ කෙනෙක් එයාව එක පාටම ඇදලා ගන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ ජොනතන්. මාලිගාවේ ආරක්ෂකයෝ ටික කැලේ ඇතුලේ ස්නෝ වයිට් හොයන ගමන් තමයි ඉන්නේ. ස්නෝ වයිට් ජොනතන්ට කියනවා රජින මාව මරන්න හොයනවා. මට දැන් ඕනේ ඉක්මනට මගේ තාත්තා හොයාගන්න කියලා කියනවා. ජොනතන් කියනවා කටකතාවල විදියට සමහර අය කියනවා රජතුමාව දකුණු රාජධානියේ සිරකරුවෙක් විදියට අරන් ගියා කියලා. ටික දුරක් මෙයාලා දෙන්න ඇවිදන් යද්දි ජොනතන්ගෙන් කල්ලි අනිත් කට්ටියත් එතෙන්ට එනවා. ජොනතන් එයාලට ස්නෝ වයිට් හඳුන්වලා දෙනවා. ඒත් එක්කම මේ වෙලාවේ සෙබළු මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ජොනතන් ස්නෝ වයිට් ඉක්මනට මෙතෙන් පැනලා යන්න කියලා මෙයාගේ කල්ලියේ කට්ටියත් එකතු කරගෙන සෙබළුන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් ටික වෙලාවකින් සෙබළු ටික මෙයාලව වට කරනවා. මේ සෙබළු ටික ඇවිත් ඉන්නේ ස්නෝ වයිට් කුමරිය හොයාගෙන. ඉතින් මේ සෙබළු ටික කඳු මුදුනට වෙන්නේ ස්නෝ වයිට්ව දැකලා එයාව අල්ලගන්න එතනට යනවා. ඒත් ස්නෝ වයිට් කැලේ ඉන්න සත්තු ටිකගෙත් උදව් ඇතිව මෙතනින් කොහොම හරි බේරලා ජොනතන්ලා ඉන්න තැනට යනවා. ඒත් මේ වෙලාවේ හැංගිලා හිටපු එක සෙබළ ස්නෝ වයිට් තලයෙන් විදිනවා. මේක දැකපු ජොනතන් ඉක්මනට ස්නෝ වයිට් ගිස්සරට පැනලා එයාව බේර ගන්නවා. ඒත් අර ඊතලේ ජොනතන්ට වැදිලා එයාට ටිකක් තුවාල වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය තුවාල වෙච්ච ජොනතන් අර කුරුමිට්ටු හත් දෙනා ගෙදරට අරගෙන යනවා. කුරුමිට්ටු ටික ජොනතන්ට බෙහෙත් කරලා කොහොම හරි අන්තිමට එයාව සනීප කරගන්නවා. ඉතින් මෙයාලා මේ සතුට සමරන්න සින්දු කියමින් විනෝද වෙන්න පටන් ගන්නවා. ස්නෝ වයිට්ට ජොනතන් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක් කියලා තේරිලා එයාගේ හිතේ ජොනතන් ගැන පොඩි ආදරයක් ඇති වෙනවා වගේම ජොනතන්ගේ හිතේ ස්නෝ වයිට් ගැන පොඩි ආදරයක් මේ වෙලාවේ ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ දෙන පොඩක් රොමැන්ටික් වෙලා සිප ගන්න හදනකොටම මෙයාට සෙබළුන්ගේ සද්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. සෙබළු වෙන්නේ ස්නෝ වයිට් අල්ලගන්න නිසා ජොනතන් ස්නෝ වයිට් මෙතනින් පැනගන්න කියලා
එයාගේ කට්ටියත් එක්ක යනවා සෙබළුන්ගේ අවධානය වෙනස් කරන්න. ඒත් ජොනතන් යන්න කලින් ස්නෝ වයිට් එයාගේ බෙල්ලේ තියෙන මාලය දෙනවා එයාට. හැබැයි ජොනතන්ට ගොඩක් වෙලා සෙබළුන්ගෙන් හැංගිලා එන්න වෙන්නේ නැහැ. සෙබළු කැලේ යටවපු එක උගලකට ජොනතන් අහුවෙනවා. ඊට පස්සේ සෙබළු ටික ජොනතන් රජින් ළඟට අරගෙන යනවා. රජින අහනවා ස්නෝ වයිට් කොහෙද කියලා. ඒ ජොනතන් මම දන්නේ නැහැ කියලා කියනවා. ඒ ජොනතන්ගේ බෙල්ලේ තියෙන ස්නෝ වයිට්ගේ මාළය දැක්කම රජින්ට මේ හැමදේම තේරිලා මේ මාළය ජොනතන්ගෙන් අරගෙන එයාව සිර කරන්න කියලා එයාගේ සෙබළුන්ට අණ කරනවා. ඊට පස්සේ රජින එක රහස් කාමරයකට ගිහින් එයාගේ මායා බලය පාවිච්චි කරලා එයාගේ රූපේ වයසක ආච්චි කෙනෙක් විදිහට වෙනස් කරගන්නවා. ඊළඟට එයා ඇපල් ගෙඩියක් අරන් එයාගේ මායා කල්දේරමට දාලා සදාකල් නිින්ද යන මායාවක් ඒකට ඇතුළත් කරලා විස ඇපල් ගෙඩියක් බවට පත් කරනවා. මේ මායාව නැති කරලා දාන්න පුළුවන් සත්‍ය ආදරේ හාදුවකට විතරයි. ඊළඟට අපිට පෙන්වන්නේ පහෝදාර කුරුමිට්ටු ටික මැණික් කාරණ පතල් වලට යන්න සූදානම් වෙනවා. ස්නෝ වයිට් එයාලට අතවන්ලා ගෙදර ඇතුළට යනවා. කුරුමිට්ටු ගිහින් ටික වෙලාවකට පස්සේ අර වෙස් පලාගත්ත මායාකාරය දොරට තට්ටු කරනවා. ස්නෝ වයිට් නම් හිතන්නේ මේ ඇවිත් ඉන්නේ ජොනතන් කියලා. ඒත් දොර ඇරියම තමයි ස්නෝ වයිට් දකින්නේ ඒ ඉන්නේ වයසක ගෑනු කෙනෙක් කියලා. ඊට පස්සේ මේ මායාකාරිය අහනවා ඔයා නේද ස්නෝ වයිට් කුමරිය? ජොනතන් රජින අල්ලගත්තා. එයා තමයි මාව මෙහාට එව්වේ කියලා කියනවා. ඒත් ස්නෝ වයිට් නම් මේක විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ මේ මායාකාරය ස්නෝ වයිට් ජොනතන් දීපු මාළය පෙන්නලා එයාගේ විශ්වාසය දිනා ගන්නවා. ඒත් මේ වෙලාවේ වනාන්තරේ හිටපු සත්තුන්ට මොකක් හරි අනතුරක් සිද්ධ වෙන්න යන්නේ කියලා තේරිලා එයාලා කුරුමිට්ටු ළඟට ගිහින් එක එක දේවල් කරලා අගවනවා ස්නෝ වයිට් කරදරයක් වෙන්න යන්නේ කියලා. ඊළඟට ස්නෝ වයිට් ජොනතන්ව බේරගන්න මාලිගාවට යන්න හදනකොට අර මායාකාරය ස්නෝ වයිට් නවත්තලා එයාට අර විස ඇපල් ගෙඩිය දෙනවා. මේ වෙලාවේ කුරුමිට්ටු ටිකත් ස්නෝ වයිට් බේරගන්න වෙන ගමන් තමයි ඉන්නේ. මේ මායාකාරය එක එක චාටු කරලා කියලා කොහොම හරි අන්තිමට ස්නෝ වයිට් අර ඇපල් ගෙඩිය කවනවා. ඊට පස්සේ එයාගේ ඇඟට අමුත්තක් දැනලා ස්නෝ වයිට් එතන බිම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ රජින එයාගේ ඇත්තම කටහඬින් කතා කරලා කියනවා ඔයා ඔයාගේ තාත් වගේ හැරෙන්නයි යන්නේ කියලා. ඒත් එක්කම ස්නෝ වයිට් තියෙන තියලා සදාකාලික නිින්දකට වැටෙනවා. මායාකාරී මෙතනින් ගියාට පස්සේ තමයි කුරුමිට්ටු ටික මෙතෙන්ට එන්නේ. ඒත් එයාලා එනකොට පරක්කු වැඩි. එයාලා හැමෝම ගොඩක් දුක් වෙනවා. මාලිගාවෙන් රජින මායා කැඩපතෙන් අහනවා කවුද වැඩිපුරම ලස්සන කියලා. කැඩපත කියනවා ඒ ඔබයි උත්තමාවෙනි කියලා. රජිනට ඒකට ගොඩක් සතුටු වෙනවා. මේ අතරේ මාලිගාවේ සිර වෙලා ඉන්න ජොනතන් එතනින් බේරිලා යන්න උත්සාහ කරනවා. ජොනතන් ඉන්න කුටිය අර කතාවේ මුලින් හම්බෙච්ච දඩයක්කාරයෙක් ඉන්නවා. ජොනතන් දඩයක්කාරයෙක්ගේ උදව් අරගෙන මාලිගාවෙන් පැනගෙන ස්නෝ වයිට් හොයාගෙන කැලේ ඇතුළට යනවා. කුරුමිට්ටු ඉන්න තැනට ආපු ජොනතන් ස්නෝ වයිට්ගෙන් නිසල් සිරුර දකිනවා. එයාට කියා ගන්න බැරි තරම් දුකක් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා ස්නෝ වයිට්ව සිප ගන්නවා. ඒත් එක්කම ස්නෝ වයිට් ආයෙත් සීයනවා. වටේ එන කුරුමිට්ටු ජොනතන් වගේම සතුත් ගොඩක් සතුටුනවා ස්නෝ වයිට් ආපහු සීයාපු නිසා. ස්නෝ වයිට් මෙයාලට කියනවා නපුරු රජෙන් තමයි මගේ තාත්තව මාරලා දාලා තියෙන්නේ කියලා. අපි තවත් එයාට බය වෙලා ජීවත් වෙන්න ඕනේ නැහැ. පියාගෙන මේ රාජධානිය බේරගමු කියලා කියනවා. ඊට පස්සේ මේ හැමෝම රාජධානියට යන්න පිටත් වෙනවා. ස්නෝ වයිට් රතුපාට ලෝකුකුත් පුරගෙන මාලිගාවට එනවා. රටවැසි අඳුර ගන්නවා මේ ඉන්නේ ස්නෝ වයිට් කුමාරිකාව කියලා. ඊට පස්සේ මේ හැමෝම මාලිගාවේ ඉස්සරහ දොරටුව ළඟට යනවා. රජිනත් එයාගේ සෙබළුත් එක්ක ස්නෝ වයිට් ඉස්සරහට එනවා. රජින සෙබළුන්ට අණ කරනවා ස්නෝ වයිට්ව අල්ලගන්න කියලා. ඊට පස්සේ එයා එක කිනිස්සක් මවල එක සෙබළෙක්ට කියනවා එයාව මරලා දාන්න කියලා. මේ සෙබලා ස්නෝ වයිට්ව මරලා දාන්න එනකොටම ස්නෝ වයිට් එයාට කතා කරනවා පෝල් ඔයා බටහිර නිම්නේ ගොවියෙක්. ඔයාට ආදරණීය බිරිඳක් ඉන්නවා. එයා එලිනෝර්. එතකොට ඔයා මැති ඔයා ආත ඔයා විලියම් කියලා රජින යටතේ වැඩ කරන හැම සෙබළෙක් කියනවා කිය එයාලගේ අතීතේ මතක් කරලා දෙනවා. ඊට පස්සේ මේ හැම දෙයක් මතකුණු සෙබළු ටික එයාලගේ ආයුධ බිමට දාලා ස්නෝ වයිට්ගේ පැත්ත අරගෙන රජිනට විරුද්ධ වෙනවා. මේ නිසා හොඳටම කේන්ති ගිය රජින අරක් කිනිස් අරගෙන ස්නෝ වයිට්ව මරලා දාන්න හදනකොටම ජොනතන්ගේ සගේ එයාට පහර දීලා ස්නෝ වයිට්ව බේර ගන්නවා. මේ වෙලාවේ අර කුරුමිට්ටු හත් දෙනාත් ඇවිත් රජිනට විරුද්ධව හිට ගන්නවා. දැන් හැමෝම මායාකාරයට විරුද්ධ නිසා එයා මායා කැඩපත ළඟට දුවගෙන යනවා. එයා කැඩපතෙන් අහනවා කවුද වැඩිපුරම මේ ලෝකේ ලස්සන කියලා. ස්නෝ වයිට්ත් මේ වෙලාවෙම දෙන්න දුවගෙන එනවා. මායා කැඩපත කියනවා ඔයාගේ ලස්සන ප්‍රසිද්ධයි. ඒත් ඔයාට වඩා ස්නෝ වයිට් ගොඩක් ලස්සනයි කියලා කියනවා. මෙහෙම කියවම රජිනට ගොඩක් කේන්ති ගිහින් එයා මේ මායා කැඩපතට පහර දෙනවා. මායා කැඩපත කැඩුණු නිසා කැඩපතේ මායා බලෙන් රජිනව විනාශ කරලා දානවා. රජිනත් විනාශ වුන නිසා අවසානයේ ස්නෝ වයිට් රාජධානිය පාලනය බාර ගන්නවා. රාජධානිය හැමෝම මේ සතුට සමරන්න කියලා විනෝද වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ ලස්සන මූවී එක මෙතෙන් ඉවර වෙනවා. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.